ධර්ම ශ්‍රවණය කරද්දී ධර්ම ශ්‍රවණය කරන්න ඕන කොටස් හතරක් තියෙනවා. නැතිනම් අපට ධර්මය මග හැරෙනවා. සුණාත, ධාරේත, චාරේත, ධම්මෝ කියන ස්වභාවයන් අතර. සුණාත හොඳින් අහන්න ඕන. ධාරේත අහපු දේ ඔබ හොඳින් අවබෝධයකට පත් කරගන්න ඕන. ඒ අවබෝධයකට පත් කරගත්ත දේ අනුව තරාත භාවයේ හැසිරෙන්න ඕන. ඒ හැසිරෙන කෙනා තුළ පවතින්නේ ධම්මෝ වූ ස්වභාවය. මෙන්න මේ ධම්මෝ වූ ස්වභාවය ඔබේ සිත තුළ කොතරම් තියෙනවද? ඒට සාපේක්ෂ වූ ප්‍රමාණයකින් කුතරේව බුද්ධ පූජා නම් වූ පරාර්ථ ජීවිතය, පරාර්ථකාමී සේවය ඔබ සිටින ප්‍රදේශයට ලැබෙනවා. අපේ සිත තුළ මමත්වයේ වැඩි නම්, ඊර්ෂ්‍යාව වැඩි නම්, වෛරය වැඩි නම්, දානයක් මානයක් පිනක් කරගන්න හිතෙන්නේ නැතිනම්, ඒකට සම්බන්ධ වෙන්න උදව් උපකාර කරන්න හිතෙන්නේ නැතිනම්, ඒ දෙයක් කරනවා දකිද්දී ඔබට ආවේගයක්, තරහක්, ඊර්ෂ්‍යාවක් වගේ ඇති වෙනවා නම් ඔබ තුල තාම උතරේව භාවය බුද්ධ පූජාවට සූදානම් නැති බවයි. ඔබට හිතෙනවා නම් කෙනෙක් යම් කටයුත්තක් කරද්දී ඒට උදව් උපකාර කරන්න, ඒට හැකි පමණින් වතුර උගුරක් හරි දෙන්න, වචනයකින් හරි හොඳයි කියන්න පුළුවන් නම් ඔබේ හිත තුළ උතරේව භාවය ආරම්භ වෙනවා. අපි මේ සමාජයේ ජීවත් වෙද්දී අපට ගත කරන්න බොහෝ අවධි කිහිපයක් තිබෙනවා. ඒ අවධි වලින් ටිකෙන් ටික අපි විමසලා බලමු. ඔබ මේ අවධි කිහිපය ඔබේ ජීවිතය තුළ ගත කරාද? ගත කරමින් යනවාද? ඒ ගත කරමින් යන ජීවිතය තුළ කුතරේ බුද්ධ පූජාන පූජාව මොන තරම්නම් වූ ස්වභාවයකින් ඇති වෙලා තියෙනවද, නැති වෙලා තියෙනවද, පවතිනවද කියලා. ජීවිතේ කොටස් තුනකට බෙදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළමු එක තමයි අසම්පූර්ණ භාවය. අසම්පූර්ණ භාවය. දෙවෙනි එක තමයි සම්පූර්ණ භාවය. තුන්වෙනි එක තමයි පරිපූර්ණ භාවය. මෙන්න මේ අවදි තුන ඉපදුන දවසේ ඉඳන් ඔබ මියදෙන දවස දක්වාම ගත කරන්න තියෙන අනිවාර්ය වූ ලෝක සබඳය. ඔබගේ ජීවිතයේ අසම්පූර්ණ අවධිය මෙන්න මේ ටික ඔබ ගත කරාද කියලා බලන්න. ඔබට කුඩා කාලේ ඇවිදින්න පුළුවන් වුණාද, බැරි වුණාද? ඔබට කුඩා කාලේ කෑම කන්න පුළුවන් වුණාද, බැරි වුණාද? ඔබට කුඩා කාලේදී තනිය නිදා ගන්න පුළුවන් වුණාද, බැරි වුණාද? ඔබට වැසිකිලි කැසිකිලි කර ගැනීම, නාගන්නේ දේවල් ටික කරගන්න එක කුඩා කාලේ කරගන්න පුළුවන් වුණාද? ඒ අවධිය අපි හරි අසම්පූර්ණයිනේ. කවුරු හෝ අපිට එය ඉටු කරලා දෙන්න ඕන. ඔබ වයස ටිකෙන් ටික කාලයෙන් කාලයේ ගත වෙවි යද්දී
මේ අසම්පූර්ණ භාවයන් දැන් ටිකෙන් ටික සම්පූර්ණ භාවයකටපත් වෙනවා. කුඩා කාලේ ඔබට ඇවිදින්න බැරුව හිටිය ඔබ අද මේ වෙද්දී රට රාජ්‍යයන් තුල ලංකාව තුල ප්‍රදේශය තුල ගම්මානය තුල ඇවිදීමෙන් ඔබ සම්පූර්ණ කරනවා. ජීවිතයේ අවධියක් තිබුණා. ඇවිදීම අසම්පූර්ණයි අපිට. නමුත් දැන් මේ ඇවිදීම ඔබේ ජීවිතේ සම්පූර්ණ කරනවා. ඔබට කුඩා කාලයේදී කෑම කන්න බැරි අසම්පූර්ණ භාවයක් තිබුණා. ඔබ දැන් ලුණු කාලක් තියෙනවා, මිරිස් කාලක් තියෙනවා, ඇඹුල් කාලක් තියෙනවා, පැණි කාලක් තියෙනවා, තිත්ත කාලක් තියෙනවා. මේ පංච රසම සම්පූර්ණ කරලා තියෙනවා. කුඩා කාලයේ මේ රසවල අසම්පූර්ණයි. ඔබ මේ ආකාරව බලන්න ඔබට කුඩා කාලයේ බැරි වෙච්ච දේවල් අසම්පූර්ණ ස්වභාවයෙන් තිබුණා. ඒ ටික කරගන්න තව කවුරු හරි අපිට උදව්වට උවමනා වුණා. අම්මා තාත්තා සහෝදරයෝ ඥාතියෙක් වෛද්‍යවරයෙක් කවුරුන් හෝ අපිට අවශ්‍ය වුණා. ඔබ අධ්‍යාපනය ලැබලා අධ්‍යාපනය අවසන් කරන තෙක් ඔබට කෙනෙක් වුණා වුණා අසම්පූර්ණ ජීවිතය සම්පූර්ණ කරගන්න. ඔබ ඒ අසම්පූර්ණ ජීවිතය සම්පූර්ණ භාවයට පත් වුණාට පසුව ඔබ දැන් ජීවත් වෙන්නේ ඒ පරිපූර්ණ අවධියට ගෙන යන්න. පරිපූර්ණ අවධියට ගෙන යන්න බැරිව තමයි මිනිසුන් සංසාර ගමනේ ඕගේ තරණය කරගන්න බැරුව ඇවිදින්නේ. ඒක හේතුව තමයි අපේ කයට සමානව මනසට සමානව කය ක්‍රියාවක පවතින නිසා. ඔබට කුඩා කාලේ ඇවිදින්න බැරි වුණා. ඔබට දැන් ඇවිදින්න පුළුවන්. මේ ඉදිරියෙන් ඉන්න අම්මලා දැන් ටිකෙන් ටික ආයිපත් වෙන්නේ මොන කාලෙටද? අසම්පූර්ණ අවධියට නැවතපත් වෙගෙන යනවා. මේ අම්මලාට තව ටික කාලයක් යද්දී මුල හිටියා වගේ ඇවිදින්න බැරිව යනවා. මුල හිටියා වගේ කන්න බැරිව යනවා. මුල හිටියා වගේ ඇස් පේන්නේ නැතුව යනවා. පාට රස සුවඳ ගඳ අඳුන ගන්න බැරුව යනවා. ඒ හේතු කරගෙන ජීවිතේ පරිපූර්ණ භාවයට ගෙන යන්න බැරි වෙනවා. ඔබේ ජීවිතේ මේ අවධි කිහිපය තුල අසම්පූර්ණ අවධිය සම්පූර්ණ අවධිය හරියාකාරව ජීවිතයට අවබෝධයකට පත් කරගන්න බැරි වුණොත් ඔබට ජීවිතය පරිපූර්ණ කරන්න බෑ. ජීවිතය පරිපූර්ණ කරන්න බැරි නම් පරාර්ථකාමීත්වයේ උතරේව බුද්ධ පූජා නම් වූ පූජාව පවත්වන්න බෑ. ඒ තුල මමත්වයේ තියෙනවා. ඒ තුල ඊර්ෂ්‍යාව පවතිනවා. ඒ තුල රාගය පවතිනවා. ඒ තුල ද්වේෂය පවතිනවා. කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඔබ හරියට ඔබේ ජීවිතයේ අවධි කිහිපය තේරුම් ගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම එකිනෙකාට උදව් කර ගනිමින් ඊර්ෂ්‍යාව අතහරින්න වෙනවා. වෛරය අතහරින්න වෙනවා. ක්‍රෝධය අතහරින්න වෙනවා. ඒක හේතුව තමයි ඔබට කුඩා කාලේ ඇවිදින්න බැරිව හිටිය කාලේ කෙනෙක්ගේ අතින් අල්ලගෙන තමයි ඇවිදින්න වුණේ. දැන් ආපහු ඔබේ ජීවිතයේ මේ වසර ආරම්භයත් එක්ක කොතනටද පත් වෙගෙන යන්නේ?
ඇවිද ගන්න බැරි තරමටයි. එහෙමනම් ඔබට නැවත ඇඟිල්ලක් ඕන වෙනවා මේ කය තනින් තනට ගෙනියන්න. ඔබ තවත් කෙනෙකුට උදව්වක් උපකාරයක් ගුණයක් ඔබ තුල නැතිනම්, ඉවසීමේ ගුණයක් නැතිනම්, දරා ගැනීමේ ගුණයක් නැතිනම්, සෝදශීලී භාවයක් ඔබ තුල නැතිනම්, අතහරින්නට සූදානම් නැතිනම්, ඉදිරියේදී ඔබට අත දෙන්න කෙනෙක් නැතුව යනවා.